ඔන්න මේ පාර පොයටත් රස්තයාදුව යන්න තමයි සූදානම්. ඉතින් මේ දැන් අපි ඉන්නේ පදනංගල. එතකොට පදලංගල ඉඳන් මේ යන්නේ ඒ 18 මාර්ගේ. ඒ 18 මාර්ගය අවසන් වෙන්නේ නෝනගමින්. එය පටන් ගන්න පැල්මඩුල්ලේ ඉඳලා. ඉතින් අපි නෝනගමට යන්න නැතුව සූර්යා විදිහාවට වම් පැත්තට හැරෙව්වා. මේ මාර්ගේ නම්බර එක නම් වෙట్లా තින්නේ B ශ්‍රේණිය මාර්ගයක් විදිහට B563 මාර්ගය. මෙය සූර්යවෙන් ඉවර වෙනවා. වේලාව උදේ 6ත් 7ත් අතර වගේ ඇති. තාම හරියට ඉරව්ව වැටලා නැහැ. පොයි දවස නිසාද කොහෙද? ඉතින් ඔන්න අපි මේ ගමන මෙන්න මෙහෙම පටන් ගන්නවා. ගිය පාර වගේ නෙමෙයි මේ පාර නම් ෂෙඩ් එක ඇරලා තිබ්බා. ඉතින් කට්ටියත් එක්ක කලෙක්ෂන් එකක් දාලා මේ තෙල් ගහගෙන පොයි දවසේ ගමන යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. උදේම හිරිකඩ වැස්සකුත් වැටෙනවා. ඉතින් ඒකත් ආශිර්වාදයක් කරගෙන මේ පරිසරයේ තියෙන සුන්දරත්වය බලන්න අපි යන්නයි ලෑස්ති වෙන්නේ. අපි ඉතින් මේ ගහ ජඳුර පැත්තේ යන්නේ නැතුව මෙන්න මේ චමල් රාජපක්ෂපුර කියන ගම්මානය හරහා තමයි යන්නේ. මෙතෙන්දී අපිට හොඳම හොඳ කිරිබත් දන්සලක් හම්බුණා. පොයි දවස් නිසා හරිම රසයි, හරිම ප්‍රණීතයි. බඩකින් යාවි දේ පාන්දර. ඉතින් මන්තිරු හතරක් තියෙන මේ පාර වැටෙන්නේ කෙලින්ම ගිහලා මත්තලට. ඕකොල්ලෝ මේ පැත්තට ආවොත් බලන්න ගොඩක් දේවල් තියෙනවා. උණුදිය උල්පත් තියෙනවා, මදුනාගල උණුදිය උල්පත් තියෙනවා, කඳුරු ලෙන තියෙනවා, එතකොට රිදිය ගන සෆාරි උද්‍යානෙ තියෙනවා. හැමතැනම බලන්න දේවල් ගොඩක් තියෙනවා. අපි තාම කවර් කරලා ඉවර කරේ නැහැ. මේ අන්දරවැව එයාපෝට් ජංක්ෂන් කියලාත් කියනවා. මැප් එකේ පෙන්වන්න නම් එහෙම තමයි. ඉතින් අන්දරවැවින් අපි වමට දානවා මේ 22 හන්දියට යන පැත්ත. මෙහෙම ගිහිල්ලා කතරගම දිහාට යන්න තමයි අද ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් පිනිපොදේ ටික ටික අඩු වුණා. මිනිස්සු ඔහේ පාර පුරා යනවා. වම් පැත්තෙන් ඇවිල්ලා සම්පූර්ණ දකුණු පැත්තට දාලා ඉස්සර කරනවා. අනිත් එක චූටි බයික් එකත් වෙලත්. මේ මාර්ගය ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සුන්දර ස්වභාවික පරිසර මැදින් දිවෙන මාර්ගයක්. දෙපස කුඹුරු වනාන්තරය සහ කුඩා ගම්මාන රැසක් දැක ගන්න පුළුවන්. මේ පැත්තේ තින් ගොඩක් අත්ට්‍රැක්ටර් වලින් පොයි දවසට කට්ටිය විනෝදෙන් චාරිකාවල යන ගමන් දන්සල් අඳින්නත් යනවා. දැන් මේ අපි ළඟා වෙලා ඉන්නේ ශ්‍රී අංගීරස ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් සෙන්ටර් වෙතයි. මත්තල ප්‍රදේශයේ පිහිටි මෙම අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානය ආගමික සංස්කෘතික සහ ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය වෙමින් පවතිනවා. ඒක විශේෂ ස්ථානයක් මේ පැත්තට. නෙල්ලිගල හාමුදුරුවන්ගේ අදහසක් අනුවනේ ක්‍රියාත්මක වන්නේ. මෙම බෞද්ධ මධ්‍යස්ථානයේ අරමුණ වෙන්නේ ශ්‍රී ලංකාවේ තේරවාදී බුදුදහම ලෝකයට හඳුන්වා දීමත්, දෙසිදෙස් බැතිමතුන්ට භාවනාව, ධර්මය සහ ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතිය සමීපයෙන් අත්විඳීමට අවස්ථාව ලබා දීමයි. මේ ටික මම ගත්තේ nilligala.lk කියන වෙබ්සයිට් එකෙන්. ඉතින් අද සීරස මාධ්‍ය ජාලයෙන් ආවරණය කරන්න එනවා මෙතන තියෙන වැඩසටහන් ටික. මෙම ව්‍යාපෘතිය යටතේ විශාල චෛත්‍යයක්, ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කරන බෝධි මළුවක්, ධර්මශාලාවක්, භාවනා මධ්‍යස්ථානයක්, බෞද්ධ පුස්තකාලයක් සහ වෙනත් ආගමික හා සමාජ සේවා පහසුකම් රැසක් ඉදිකිරීමට දැනටමත් සැලසුම් කරලා තියෙනවා. නිස්කලංක පරිසරයත් ආගමික ගෞරවයත් එක්කෝ මෙම ස්ථානයට පැමිණෙන ඕනිම කෙනෙකුට සිතට සැනසීමක් සහ සෝබා දහමේ සුන්දරත්වයක් එකවර විඳ ගැනීමට හැකියාව ලැබෙනවා. ඔන්න එහෙනම් අපි 22 හන්දියටත් ආවා. වම් පැත්තට ගියොත් තනමල්විල වැල්ලවායට යන්න පුළුවන්. දකුණු පැත්තට කතරගම වීරවිල තිස්ස මහාරාමයට යන්නත් පුළුවන්. දැන් අපි ඉන්නේ ලුණුගම් වෙහෙර ජලාශයට ඉතා ආසන්නින්. ඉතින් ඉස්සරහා දන්සල් තියේද කියලා බලාගෙන යනකොට අපිට හම්බුණා රසම රස කඩල දන්සලක්. මේ අපනේ කඩල කන්න. දන්සල් වැඳගෙන අපි ඉස්සරහටම ගමන් කරනවා. වීරවිල නගරයේ දෙසට යන්නේ නැතුව අපි නැවතත් දෙබරවැව දෙසට වම් පැත්තට වීරවිල වැවට කලින් හරවනවා. ඒ තිස්ස මහාරාමයට යන්න. ඉතින් තිස්ස මහාරාමයට යනකොට වෙනම වයිබ් එකක් තියෙන්නේ. තනිකරම ශාස්ත්‍රීය බවක් තමයි කුඹුරු වලින් කොළ පැහැයෙන් අපිට පෙන්වන්නේ. ඉතින් ඔය දකුණු පැත්තෙන් පේන්නේ වීරවිල වැව. වීරවිල වැවදින් පාර තමයි තියෙන්නේ වීරවිල ටවුන් එකට යන්න. මේ තින්නේ ඉතා උස කුළුණක් මත බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කරලා තියෙනවා. හොඳ හිත සිතුවිලි මන්දිරය කියලා තමයි නම් කරලා තියෙන්නේ. කුළුණේ පැත්තකින් ඉහළට යන පඩිපෙලක් හෝ නඩත්තු මාර්ගයක් තියෙනවා මට දකි ගන්න පුළුවන් වුණා.
ඉතින් මේ ළඟා වෙන්නේ දකුණු ශ්‍රී ලංකාවේ ඊටාම ඓතිහාසික සහ පූජනීය ස්ථානයක් වන යටාල මහා සෑය වෙත. එසේ නැතිනම් යටාල දළදා වෙහෙර වෙත. තිස්ස මහාරාම පූජා භූමියට අයත් මෙම විහාරස්ථානය වසර 2000කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියනවා. පූජනීය ස්ථානයක් ලෙස ඉතිහාසයට අනුව මෙම විහාරය ඉදිකර තිබෙන්නේ රුහුණු රාජධානියේ රජකම් කළ මහානාග රජතුමා විසින්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුව හා සමග සම්බන්ධ ජනප්‍රවාද නිසා යටාල දළදා වෙහෙර යන නාමයෙන් දැන් භාවිතයට ඇවිත් තිබෙනවා. යටාල මහා සෑයේ විශේෂත්වය වන්නේ එහි ඇති පැරණි ගල් කැටයම්, සඳකඩ පහන, මුරගල් සහ විද්‍යාත්මක නටබුන්. මේවා ශ්‍රී ලංකාවේ පැරණි ශිල්ප කලාවේ විශිෂ්ටත්වය අදටත් කියා පානවා. මෙහි තවත් විශේෂී දර්ශනයක් වන්නේ සෑය වටා නිදහසේ සැරිසරන මොනරු සහ විවිධ පක්ෂීන්. ඒ නිසා බැතිමතුන්ට වගේම සංචාරකයන්ටත් මෙය ඊටාම ප්‍රියජනක ස්ථානයක්. තිස්ස මහාරාමයට පැමිණෙන ඕනෑම කෙනෙක් අනිවාර්යෙන් නැරඹිය යුතු ස්ථානයක් ලෙස යටාල රජමහා සෑය හඳුන්වන්න පුළුවන්. පුරාණ ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය සහ සෝබාදහමේ සුන්දරත්වය එකට විඳගත හැකි හරි අපූරු පූජා භූමියක් විදියට මේ හඳුන්වන්න පුළුවන්. කතරගම් පැත්තට හැරෙව්වට කතරගම් පැත්තට යවෙන්නේ නැහැ. මේ යන්නේ යෝධ කණ්ඩිය නැත්නම් යෝධ වැව පැත්තට. මේ දර්ශනය නම් ඇස් අදහාගත නොහැකි ලස්සන දර්ශනයක්. පැත්තකින් යෝධ වැව තියෙනවා. වැව් කණ්ඩියෙන් අපි ඉදිරියට ඇදෙනවා. කිරින්ද පැත්තට යන්නේ මේ පාරෙන් තමයි. ශ්‍රී ලංකාවේ ඓතිහාසික වාරි මාර්ග නිර්මාණයක්. වසර 2000කටත් වැඩි ඉතිහාසයක් ඇති මෙම වැව රුහුණු රාජධානියේ ජනතාවගේ කුෂිකර්මාන්තයට ජලය සැපයූ වැදගත් ජලාශයක් ලෙස සැලකෙනවා. ඉතිහාසයට අනුව මෙම වැවේ මුල් ඉදිකිරීම මහානාග රජතුමාගේ කාලය දක්වා දිවෙන අතර පසුව ඉහළනාග රජු විසින් එය විශාල කර ඇති බවත් පරාක්‍රම බහු රජතුමාගේ කාලයේදී ප්‍රතිසංස්කරණය කර ඇති බවත් සඳහන් වෙනවා. යෝධ වැව යන නම ලැබිලා තියෙන්නේ එහි තියෙන විශාලත්වය නිසා. යෝධ කණ්ඩිය කියන්නේ මේ වැවේ දැවැන්ත බැම්මට භාවිතා වන ජනප්‍රිය නම. අදටත් මේ බැම්ම මත ගමන් කරමින් වැවේ සුන්දරත්වය විඳගන්න බොහෝ දෙනෙක් පැමිණෙනවා. ශාන් පුතාගේ විෂුවල් එකත් මේ යෝධ කණ්ඩිය තියෙනවා මම දැක්කා. මේ වැව තවමත් අවට කුඹුරු යායවල් වලට ජලය සපයන අතර ශ්‍රී ලංකාවේ පුරාණ වාරි ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ටත්වය ලෝකයට කියාපාන ජීවමාන සාක්ෂියක් ලෙස සලකන්න පුළුවන්. අපි ගිය පාරේ අපිට යන්න දුන්නේ නෑනේ. මේ ආපහු කතරගම සෙල්ල කතරගම පාරට දාලා එන ගමන්. අද පොය දවස නිසා ට්‍රැෆික් එක වැඩි, වාහන වැඩියෙන් ගිහිල්ලා ට්‍රැෆික් එක කියලා අපිට ඒ පැත්තෙන් යන්න දුන්නේ නෑ. අපිට කතරගම හරහා යන්න කිව්වා. ඉතින් මේ කතරගමට යන ගමන් දැන් මේ තියෙන්නේ කතරගම නගරයට ආසන්නව පිහිටි දැටගමුව වැව. කතරගම ප්‍රදේශයේ වැදගත් ජලාශයක් වන මෙම වැව අවට කුෂිකර්මාන්තයට ජලය සපයනවා වගේම ප්‍රදේශයේ ස්වභාවික සුන්දරත්වයට විශාල දායකත්වයක් සපයනවා. ඉතින් මෙතන අධික හුලකක් හමනවා. ඒක කිව්වම මේ කොහෙද කියලා ඔයාලට හරියටම මතක් වෙනවා. බලන්නකෝ අනතුරක් වෙන්න ගිහිල්ලා දසමෙන් බේරෙන්නේ. රෝද පුටුවත් අල්ලු කරගෙන ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ගිහිල්ලා. අපි ඒක දැක්කේ නෑ, කාර් එකට ඉස්සරහා තිබ්බ නිසා. කතරගම නගරයත් පහු කරලා මේ වගේ පොඩි මන්තිරුවකට අපි ඇතුල් වෙනවා. අපි ඇතුල් වෙලා තවත් යන්නේ තවත් අතිශය පූජනීය ස්ථානයකට. ඉතින් ඒ පිළිබඳ වැඩිතුර තොරතුරු මේ වීඩියෝ එකෙන් දාන්න ගොඩක් අමාරුයි. වීඩියෝ එක ගොඩක් දික් වුණා. පොය දවසේ වීඩියෝ එකේ දෙවෙනි කොටස විදිහට ඒ වීඩියෝ එකත් එම ස්ථානත් මම විස්තර ඇතුව ඊළඟ වීඩියෝ එකෙන් ඕකොල්ලොන්ට අරගෙන එන්නම්. අපි දැන් ඇතුළු වෙන්නේ වන සතුන් බොහෝමයක් ගැවසෙන ශුෂ්ක දේශගුණයක් ඇති වනාන්තරයකට. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.